Hello. Welcome and welcome back to my YouTube channel. ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අදත් ඔයාලට වීඩියෝ එකක් අරන් ආවිලා තියෙනවා. මම මේ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්නන්න අරන් ආවිලා තියෙන්නේ ජර්නලින් කරන විදිය. එතකොට මගේ බර්ත්ඩේ month එක ඒප්‍රිල් හින්දා මම හිතුවා ඒප්‍රිල් මාසයේ ඉඳන් ජර්නලින් පටන් ගන්න ඕන කියලා. පොඩි විශේෂත්වයකුත් තියෙන හින්දා. ඉතින් මං හිතුවා මගේ එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඒ වගේම තමයි මං ජර්නලින් කරනකොට මම පාවිච්චි කරන දේවල් මොනවාද මම ඒතර යොදා ගන්න අයිඩියාස් මොනවාද මේ හැමදේම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඒ වගේම තමයි ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. හරි එන්නක එහෙනම් අපි බලමු කොහොමද ජර්නල් බුක් එකක් හදාගන්නේ කියලා. මම නම් මේකට ගන්නේ එක්සර්සයිස් බුක් එකක් පිටු 160ක. ඉතින් ඔයාලා ළඟ තියෙන ඕනම පොතක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. තනි රූල් පොතක් වුණත්, කොටු රූල් පොතක් වුණත්, රූල් නැති හිස් පොතක් වුණත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. මේ කොහොම පොතක් වුණත් අපිට පුළුවන් මේක පිට කවර හරිම ලස්සන විදිහට හදාගන්න. ඒ නිසා ඔයාලා මේකටයි විශේෂයෙන් කියලා පොත් තෝරගන්න ඕනේ නැහැ. මගේ ජර්නල් බුක් එකේ පිට කවරේ හදාගන්න මම ගන්නේ කාඩ්බෝඩ් එකක්. පිට කවරේ හදාගත්තට පස්සේ ඒක වටේට මම පරණ ෂර්ට් එකක රෙදි කෑල්ලක් අරගෙන ඒකත් ලස්සනට අලව ගන්න තමයි හදන්නේ. එහෙනම් අපි බලමු මම කොහොමද මේ වැඩේ කරන්න කියලා. මම මේකට පාවිච්චි කරන්නේ සුපර් ග්ලූ. ඉතින් ඔයාලා සුපර් ග්ලූ පාවිච්චි කරනවා නම් චුට්ටක් පරිස්සමෙන් පාවිච්චි කරන්න. එහෙනම් අපි දැන් බලමු කොහොමද මම මගේ ජර්නල් බුක් එක හදාගන්නේ කියලා. ඔයාලත් ඔයාලගේ ජර්නල් බුක් එක මේ වගේ පිට කවරේ කාඩ්බෝඩ් එකකින් හදාගන්න හිතන් ඉන්නවා නම් මම කියන්නම් මම කරපු විදිය කොහොමද කියලා. මුලින්ම ඔයාගේ එක්සර්සයිස් බුක් එක හරිය නැත්නම් ඔයා ගන්න මොනෑම හෝ පොතක පිට කවරේට සමාන වර්ගඵලයක් තියෙන නැත්නම් ඊට වඩා වැඩි වර්ගඵලයක් තියෙන කාඩ්බෝඩ් කෑල්ලක් හොයාගන්න. ඊට පස්සේ පොතේ නැමුම් දාර තියෙනවානේ. පොතේ නැමුම් දාර තියෙන තැන් වලින් හොඳට පැන්සලකින් මාක් කරලා ඒ නැමුම් දාර ටික කාඩ්බෝඩ් එකේ නවා ගන්න. නැත්නම් පොත පෙරලන්න බැරි වෙනවා අපි ඇලවුවට පස්සේ. ඒ හින්දා නමන්න පුළුවන් විදිහට හදාගන්න තමයි අපි හැම නැමුම් දාර ලකුණු කරගෙන ඒවා වෙනම නවාගෙන ඊට පස්සේ තමයි පොතේ තැන්ට අලවන්නේ. ඉතින් මේ තියෙන්නේ මම පිට කවරේ හදාගෙන ඒකට මගේ රෙදි කෑල්ලත් අලව ගත්තට පස්සේ තියෙන ෆයිනල් ලුක් එක. ඊට පස්සේ මම හිතුවා මගේ ජර්නල් බුක් එක ඉස්සරහින් ඒකට පොඩි ටයිටල් එකක් දාගන්න ඕන කියලා. කියන මගේ පොතට ටයිටල් එකක් දාගන්න ඕන කියලා.
ඉතින් මම මෙන්න මේ විදිහට තමයි මගේ පොතට ටයිටල් එක දාගත්තේ. ඔයාගේ ජර්නල් බුක් එකටත් මේ වගේ ෂෝට් ටයිටල් අයිඩියාස් ඕන නම් ආටත් පුළුවන් chat GPT එකෙන් පොඩි හෙල්ප් එකක් ගන්න. මේ තියෙන මං ජර්නලින් වැඩවලට ගන්න මගේ බඩු ටික. මෙතන ස්ටිකර්ස් තියෙනවා. එතකොට මම කැලෙන්ඩර්ස් වලින් කපාගත්ත ඒවා තියෙනවා. එතකොට තව පාට කොළ තියෙනවා. ඉතින් මේ ටික මම එකතු කරලා තියාගෙන තියෙන්නේ. ඉතින් මම මේ ස්ටිකර්ස් එහෙම ගත්තේ නම් AliExpress එකෙන්. ඉතින් මම දැන් හදන්නේ අප්‍රේල් මාසෙට මගේ ජර්නලින් ටික කරන්න. ඉතින් මම ඔයාලට කලින් කිව්වනේ මම අප්‍රේල් මාසෙ ඉඳන් තමයි මගේ වැඩ ටික පටන් ගන්නෙ. ඉතින් මම ජර්නලින් කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මගේ මෙමරිස් එකතු කරන එක. විශේෂයෙන්ම මම මෙමරිස් එකතු කරන එක තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මම දැකලා තියෙනවා ගොඩක් කට්ටිය ජර්නලින් කරන එක හේතු වලට. ඒකට සමහරක් කට්ටිය ගෝල්ස් ફોකස් කරනවා, සමහරක් කට්ටිය මෙමරිස් එකතු කරනවා. මම මේ වැඩේ කරන්න පටන් ගත්තේ ගොඩක්ම මගේ ජීවිතේ ලස්සන දේවල් කවදා හරි දවසක මට ආයෙත් බලන්න පුළුවන් විදියට එකතු කරලා තියාගන්න ඕන හින්දා. ඉතින් මුලින්ම මම කරන්නේ මේක මගේ පළවෙනි ජර්නල් බුක් එක නිසා මාව ඉන්ට්‍රොඩියුස් කරන එක. ඉතින් මෙන්න මෙහෙම තමයි මම මගේ ජර්නල් බුක් එකේ පළවෙනි පිටුව හදාගත්තේ. ඉතින් මමගේ ජර්නල් බුක් එක හදන්නේ මාසෙන් මාසෙට මෙමරිස් එකතු වෙන විදිහටනේ. ඉතින් මේ ඒප්‍රිල් මාසෙ හින්දා
මම ඒප්‍රිල් මාසෙට හරියන මගේ මෙමරිස් ටික එකතු කරා. ඉතින් ඒ වගේ ඔයාලටත් පුළුවන් ඕනනම් මේ විදිහට මාසෙන් මාසෙට මෙමරිස් එකතු වෙන විදිහට හදන්න. නැත්නම් වෙන වෙන අයිඩියාස් තියෙනවා නම් ඔයාලා කැමති විදිහට ඔයාගේම විදිහට ඔයාලා ජර්නල් කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම ජර්නල් කරපු විදිහ මම ඒක ඔයාලට පෙන්නන්නම්. ඉතින් මම මෙතනදී මගේ ඒප්‍රිල් මාසේ මගේ බර්ත්ඩේ දවස ගැන, එතකොට අවුරුදු දවස ගැන, එතකොට මම කියපු මගේ පවුලේ අතේ ගියපු ගමන් ගැන මගේ විශේෂ දේවල් තමයි මම මේ ජර්නල් බුක් එකේ ලියන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට ඔයාලගේ විශේෂ දේවල් ඔයාලට කවදාම හරි දවසක ආයෙත් බලන්න පුළුවන් වෙන විදිහට මේ විදිහට එකතු කරලා තියාගන්න. හරි. එහෙනම් දැන් මම ඔයාලට පෙන්නන්නම් මගේ ඒප්‍රිල් මාසේ මම ජර්නලින් කරපු විදිය කොහොමද කියලා. ඉතින් මේ ටික බලලා ඔයාලත් ඔයාලගේ අදහස් මට පහලින් කමෙන්ට් කරලා කියන්න. ඒ වගේම තමයි ඉතින් ඔයාලට මගේ ජර්නල් බුක් එක ගැන හිතන දේ, එතකොට තව ලස්සනයිද, තව මොනවද ඉම්ප්‍රූව් කරගන්න තියෙන්නේ, මේ දේවලුත් ඔයාලගේ අදහස් එක්ක මට පහලින් කමෙන්ට් එකක් දාලා කියන්න. ඒ වගේම තමයි ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරලා මගේ YouTube family එකට join වෙන්න කියලාත් ගොඩක් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ඉතින් මං අදට ගිහින් එන්නම්. ආයෙත් අලුත් වීඩියෝ එකකින් ඔයාලා හම්බෙන්න එන්න. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.